අද අපි කතා කරමු මියුල් වයින් එකක් කොහොමද හදන්නේ කියලා ඉවරලා මේ දවස්වල සීත කාලය ඇවිල්ලා තියෙන්නේ සීත කාලෙට රෙඩ් වයින් යූස් කරලා ඉවර වෙලා තමන්ගේ ශරීරය ඒ උණුසුම පවත්ව ගන්න අපි හදනවා මියුල් වයින්. මම අද පාවිච්චි කරන්නේ සැන්ටා හුලියා මැල්බැක් කියන රෙඩ් වයින් එක. ඒකෙන් බෝතල් දෙකකට යන රෙසිපි එකකට තමයි මම හදන්න යන්නේ. මේ බෝතල් දෙකක් මම දා ගන්නවා. මේකට මම පාවිච්චි කරනවා රෝස්මේරි ඒ වගේම කුරුඳු පොතු ස්ටාර් අනිෂ් ක්ලෝස් කරාඹු නැටි එතකොට ස්ටාර් අනිෂ් ඊපස්සේ ඔරෙන්ජ් සම්පූර්ණ ගෙඩියක් මම පාවිච්චි කරනවා මේකට හනි මම පාවිච්චි කරන ග්‍රෑම් 250ක් වෙන්න එන්කර් රෙඩ් වයින් සමග මම යූස් කරනවා ඔරෙන්ජ් ලිකේ එකත් ඔරෙන්ජ් ෆ්ලේවර් එක ටිකක් වැඩිපුර එන්න එකෙන් මිලිලීටර් 60 ප්‍රමාණයක් මම යූස් කරනවා ඔරෙන්ජ් ලිකේ එක මම යූස් කරන්නේ කොයින් ත්‍රූ අද කොයින් ත්‍රූ පොඩ්ඩක් ඇල්කොහොල් පර්සන්ටේජ් එකකින් වැඩි සාමාන්‍ය 37 වගේ ඇල්කොහොල් පර්සන්ටේජ් එකක් තියෙනවා කොයින් ත්‍රූ වල එතකොට ඔයාලට තවත් මුල් වයින් එක පොඩ්ඩක් සැර වැඩි කරගන්න ඕන ඇල්කොහොල් පර්සන්ටේජ් එක වැඩි කරගන්න ඕන බ්‍රැන්ඩි යූස් කරන්න පුළුවන් අද මේක විනාඩි 20ක් විතර බොයිල් කරගන්න ඕනේ. බොයිල් කරලා ඉවරලා බොයිල් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මියුල්ඩ් වයින් එක දැක ගන්න පුළුවන්. මේක සර්ව් කරනකොට කුරුඳු පොතු ස්ටික් එකක්. ඒ කියන්නේ කුරුඳු පොත්තක් සහ ජින්ජර් ස්ලයිස් එකක් යූස් කරන්න පුළුවන් ඔයාලට.